මේ පාර අවුරුද්දටත් කලින් තිබ්බ අවුරුදුත්සයකට මට යන්න ලැබුණා. දැන් මම යන්නේ ඔඩෙන් මෝල් එකේ රූෆ් টොප් එකට. මේ අවුරුදු with red රෙසිඩන්ස් ස්ටුඩියෝ ෆැමිලි එකේ හැමෝමත් එක්ක තමයි මේ ප්‍රී අවුරුදු සෙලිබ්‍රේෂන් එක කරන්න යන්නේ. ඩාන්ස් කියලා කිව්වට මම යන්නේ නම් ඩාන්සින් වලට නෙමෙයි. පටන් ගන්න තිබ්බේ 9ට. ඒත් අපි යද්දී 11යි 15 විතර වුණා. පෙරදිනේ පාර නම් යන්න හොඳ නෑ. මොකද ඇඳුම් කඩවල ඔක්කොම තියෙන එතනනේ. ඒ නිසා හොඳටම ට්‍රැෆික් එක. අපි යද්දී කිරි උත්තරලා චාරිත්‍ර කරලා නැටමකුත් ඉවර වෙන ගමන් තමයි තිබ්බේ. වෙලාවට අවුරුදු කැම මේස නම් ඇරලා තමයි තිබ්බේ. ඉතින් හිතා ගන්න පුළුවන් අපේ පළවෙනි ඉවෙන්ට් එක මොකක්ද කියලා. ඒ අතරේ මුලින්ම පටන් ගත්තේ බැලුම් පිපිරීමේ තරගය. ඊළඟට අපි ගියා දෙහිගෙඩිය මත හැන්ද තබාගෙන යෑමේ තරගය. අයියෝ හැන්ද මත දෙහිගෙඩිය. ලස්සන මල්ලන් චිල්ලාවක්, බෑක්ඩ්‍රොප් එකක්, ගැමි ගෙදරක් හදලා තිබ්බ පොල් අතු වලින් කොට්ටපොර වලටත් ලෑස්ති වෙනවා වගේ. මම සහභාගී වුණා හැන්ද මත දෙහිගෙඩිය තැබීම, අලියට ඇහැ තැබීම, කනමුට්ටි බෙදීම කියන ඉවෙන්ට්ස් වලට. තව ඉවෙන්ට්ස් ගොඩක් රෑ 9 වෙනකන් තියෙනවා කියලා කිව්වට මට ඊට කලින් යන්න උනා වැඩත් එක්ක.